Hi ළමයි, welcome to my YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයාලට සමේ රැලි, ඩාර්ක් ගතිය, පිම්පල්ස් නැති කරලා ලස්සන සිනිඳ ග්ලෝ ස්කින් එකක් ගන්න කොහොමද කියලා දෙනවා. මේකේ විශේෂත්වය තමයි මේකට අපි භාවිත කරන්නේ අමුද්‍රව්‍ය එකයි. අමුද්‍රව්‍යයකින් මුළු ඇඟටම ග්ලෝ එකක්. මුලින්ම මම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. හරි. අපිට මුලින්ම මේකට ඕන වෙනවා මී පැණි, පිරිසිදු මී පැණි. මේ මී පැණි එක්ක අපි ගන්නවා පිරිසිදු වතුර කෝප්පයක්. ඉතින් මේ වතුර කෝප්පේ මී පැණි වලින් තමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම මේ වතුර කෝප්පයයි මී පැණි අරගන්නවා. අපි මේ වතුර කෝප්පේට මී පැණි මේස හැඳි දෙකක් දානවා. මේ වතුර සීතල වතුරවත් උණු වතුරවත් නෙමෙයි, සාමාන්‍ය වතුර. අපි මේකට මී පැණි තේ හැඳි දෙකක් දාන්න ඕනේ. හැබැයි මේක එකපාර දාන්නේ නැහැ. මොකද කලවම් කරද්දි කලවම් වෙන්නේ නැති වෙනවා. ඒ හින්දා අපි තේ හැඳි දෙක දාන්නේ දෙපාරකට. මුලින්ම මම පළවෙනි තේ හැඳ මේ විදිහට දානවා. දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳට වතුරේ දිය වෙන්න හොඳට කලවම් කරගන්න ඕනේ. හරි. මේ විදිහට හොඳට කලවම් කරගෙන මී පැණි වතුර එක හොඳට දිය වුණාට පස්සේ අපි ඊළඟ මී පැණි තේ හැඳත් දාගන්න ඕනේ මේකට. මී පැණි මේ දෙවෙනි තේ හැඳ දාද්දී තේ හැඳක් පුරවලා ඕනේ. සාමාන්‍ය භාගයක් විතර දැම්මම ඇති. මේ මී පැණි අපි දාන ප්‍රමාණය තීරණය වෙන්නේ අපි ගන්න වතුර ප්‍රමාණයත් එක්ක. ගොඩක් වතුර ඕනේ. පොඩි වතුර කෝප්පයක් තිබ්බනම් ඇති. මේ විදිහට කලවම් කරගන්නවා. මේ විදිහට අපි මේ පැණි වතුර කලවම් කරගත්ත මෙන්න මේ පානිය තමයි අපි ගන්න ඕනේ. මේක හැමදාම ගන්නෙ නෑ. මොකද මේ පැණි වල සීනි ගොඩක් තියෙන හින්දා හැමදාම ගත්තොත් අපේ ශරීරයේ තියෙන සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්. ඒ හින්දා මේක සතියට 3 වතාවක් නිදා ගන්න කලින් තමයි අපි මේක පාවිච්චි කරන්නේ. සතියට 3 වතාවක් හොඳට මතක තියාගන්න. හැමදාම ගන්න එපා. සතියට 3 වතාවක් නිදා ගන්න කලින් අපි මේක පානය කරලා තමයි නිදා ගන්න ඕනේ. ඉතින් මේකෙන් සමේ රැලි ගතිය ප්‍රධාන වශයෙන් නැති වෙලා හොඳ ග්ලෝ ගතියක් එනවා. ඩාර්ක් ගතිය නැති වෙලා. හරි. අපි ඉතින් මේ විදිහට තමයි මේක හදාගන්නේ. මේ වගේ අලුත් වීඩියෝ බලන්න මාව subscribe කරන්න. ආයෙ දවසක හම්බ වෙමු.